හෙලෝ යාළුවනේ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා සනුකඩස්පෝ YouTube channel එකට. ඔන්න ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තින්නේ සුපිරි unboxing වීඩියෝ එකක්. ඒ මොකක්ද කිව්වොත් ඔයගොල්ලෝ කොණ්ඩේ රැවුල ඕන එකක් අබා ගන්න පුළුවන් සුපිරි කටින් මැෂින් එකක් ගැන තමයි අද unboxing and review එක. ඒක ඉතින් ඇවිල්ලා යාළුවනේ vintage T9 මැෂින් එක තමයි මම අද ගෙනල්ලා තින්නේ. මේක ඉතින් මම දරාසයෙන් තමයි ඕඩර් කරේ. අපි ඉතින් මේක ගැන වැඩි විස්තර අපි වීඩියෝ එකෙන් බලමු. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යන් අද අපේ අන්බොක්සින් වීඩියෝ එකට. Welcome to my party, we're just getting started. A life is a dream or a nightmare scarring. Hand me a drink cause I think I'm going all in. Get me a shrink who can catch me when I'm falling. Cover up my scars, flip the handlebars. Crashing in my car, wake up in a bar. I'll be a superstar, just on my avatar. This world is so bizarre, empty out the reservoir. හරි යාළුවනේ මෙන්න තියෙන අපේ අද මම අන්බොක්සින් කරන්න යන ගැජට් එක. මේක තමයි ඉතින් ඇවිල්ලා vintage T9 කියන කටින් මැෂින් එක. මේක ඉතින් බොක්ස් එක තමයි අපේ කටින් මැෂින් එක ඉන්ක්ලූඩ් වෙන්නේ. මේක ඉතින් මම දරාසයෙන් ගෙනා මේක අඩුම ගානකට තමයි යාළුවනේ මම ඉතින් මේක ඕඩර් කරේ. ගාන කිව්වොත් ඉතින් රුපියල් 750ක් වගේ තමයි උනේ මට මේ අපේ කටින් මැෂින් එක මිලදී ගන්න. ඩිලිවරි ඔක්කොමටමත් එක්කම තමයි 800 උනේ යාළුවනේ. අපි බලමු මේ කටින් මැෂින් එක අපේ බොක්ස් එකේ මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ කියලා. අපි මේක ඕපන් කරගෙන අතුල මොනවද තියෙන්නේ කියලා බලමු. මෙන්න මේ ටික තමයි යාළුවනේ අපේ මෙන්න මේ බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ. බොක්ස් එකේ තියෙනවා එතන ඉතින් vintage T9 කියලා ගහලා ඒකයි මේකේ තියෙන ෆීචර් ටික ඒ ටික තමයි මේ බොක්ස් එකේ තියෙන්නේ. අපි ඉතින් බොක්ස් එක පැත්තකින් තියන අපි බලමු බොක්ස් එක ඇතුලේ තිබ්බේ මොනවද කියලා. මුලින්ම ඉතින් අපිට කටින් මැෂින් එක හම්බ වෙනවා. ඒ වගේම charge කරන්න කේබල් එකක් හම්බ වෙනවා. ඒ වගේම අපිට මේකේ බැඳෙන කොණ්ඩ කෑලි ඒ ටික පිරිසිදු කරන්න පොඩි සුද්ධ කරන්න පුළුවන් පොඩි ටූල් එකක් දීලා තියෙනවා. ඒ වගේම අපිට සයිස් වලට හරියන්න මෙන්න මේ වගේ කෑලි 4ක් තියෙනවා එක එක සයිස් වලින්. මේක මිලිමීටර් 3, මේක 1.5, මේක 2, මේක 4. ඒ විදිහට එයින් කෑලි 4 උත් දීලා තියෙනවා. ඒ වගේම අපිට තව යූසර් මැනුවල් එකක් දීලා තියෙනවා. මේකේ වැඩ කරන විදිය. ඒ ටික තමයි ඉතින් අපේ බොක්ස් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ. අපි ඉතින් කටින් මැෂින් එක පොඩ්ඩක් එළියට අරගෙන බලමු කොහොමද කියලා තාත්තේ. මේක ඉතින් ඇල්ල රීචාර්ජබල් කටින් මැෂින් එකක් යාළුවනේ. ආයි ලස්සන පෙනුමකුත් තියෙන අපේ කටින් මැෂින් එකට. I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no. මෙන්න මෙතන තමයි යාළුවනේ තියෙන්නේ පවර් බටන් එක වගේම charging port එක. මේකකින් ප්ලාස්ටික් තමයි තියෙන්නේ යාළුවනේ. මේ ඔක්කොම ප්ලාස්ටික් තමයි එන්නේ. මේ ඉතින් යාළුවනේ අපිට මේ USB කේබල් එකෙන් ගහලා මේක එතනට සෙට් කරලා මේක charge කරගැනීමේ හැකියාව තියෙනවා. මේක ඉතින් පවර් බටන් එක ඔන් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේක එකපාරක් ප්‍රෙස් කරපු ගමන් මේක වැඩ කරන්න ගන්නවා. ඔයගොල්ලෝ දෙන්නේ සද්දෙකුත් එක්ක මේක වැඩ කරනවා. එන්න මෙතන තමයි මෝටර එකක් තියෙන. මේකෙන් තමයි එහාට මෙහාට කරගන්නේ. ආයෙ අපිට මේක ඔෆ් කරගන්න ඕන. මේ පවර් බටන් එකම ආයෙ එකපාරක් ප්‍රෙස් කරාම මේක ඔටෝ නවතිනවා. මෙන්න මේ මෝටරේ මෙන්න මෙතනින් කැරකිලා එනකොට තමයි මේ තලබාර එහාට මෙහාට යන්නේ යාළුවනේ. ඔයගොල්ලන්ට පේන විදිය. ඉතින් ගානට ඉතින් අවුලක් නැහැ යාළුවනේ. ඇත්තටම වටිනවා මේ කටින් මැෂින් එක හදිස්සියකට
හදිස්සියෙම රැවුල කපා ගන්න උනොත් මේක දාගෙන අපිට රැවුල කපා ගන්න පුළුවන්. මේ ටික ඉතින් තියෙන්නේ අපිට කොණ්ඩේ කපන්න ඕන සයිස් එක දාලා කපා ගන්න තියෙන්නේ. මේවත් ඉතින් දාගන්න මහා ලොකු ගේමක් දෙන්න දෙයක් නැහැ. මෙන්න මේ විදිහට මේක තියාගෙන නිකන් මෙන්න මෙතනට පොඩි ප්‍රෙෂර් එකක් දීපුවම ඔටෝ සෙට් වෙනවා යාළුවනේ. හරි. කපන්න ගමන් තියෙන්නේ. ගලව ගන්නත් ඉතින් මෙතන පොඩි ප්‍රෙෂර් එකක් පොඩි බලයක් දීලා ඇදලා ගන්න තමයි තියෙන්නේ. මෙතන තමයි යාළුවනේ ලොක් එක වෙන්නේ. එතනින් පොඩ්ඩක් ඇද්ද ගමන් නිකන් වෙනවා. ඉතින් අපි දැන් හදිස්සිය රැවුලක් අවල මෙන්න මේ ටික සුද්ධ කරගන්න තමයි අපිට මෙන්න මේ සුද්ධ කරන එක දීලා තියෙන්නේ. ලස්සන කැටයමුත් තියෙනවා අපේ මෙන්න මේ ලස්සන අපේ කටින් මැෂින් එකේ. මේක ඉතින් යාළුවනේ ගානට ඉතින් පාඩු නෑ ඇත්තටම. හරිම වටිනවා යාළුවනේ මේක නම් ඉතින් හදිස්සියකට රැවුල කොණ්ඩේ ඕනෑක් කපා ගන්න පුළුවන්. මේ ටික තමයි ඉතින් යාළුවනේ අද අපේ අන්බොක්සින් වීඩියෝ අද ඔයගොල්ලන්ට ඉතින් රිවිව් එක දෙන්න තියෙන්නේ. මේ ටික ගැන තමයි. ඔයගොල්ලෝ ඉතින් මං කිව්වේ නැති විශේෂ දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. අද ඉතින් වීඩියෝ යාළුවනේ මෙතනින් ඉවර ගන්නවා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිවාර්යෙන් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් සනුකඩ බ්‍රෝ YouTube channel එක පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කළාම මේ වීඩියෝ එකෙන් සමුගමු. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.